උදේ ඉඳන් ගෑස් හොයනවා. ගෑස් කලන්ඩක් නෑ. හැබැයි ලෑප් ගෑස් විතරයි. අනිත් ඒවා නම් දිනනවා. හැමතැනම හොයනවා. උඹලා පැත්තත් මේ ලාප් ගෑස් තියෙනවද? උට්ටක් හොයලා බලපන්. ඉවර වෙන කලින් දැම්ම ගන්න තියෙනවා නා. ගෑස් හොයනවා හැමතැනම. ගෑස් නෑ එක තැනකවත්. මට දැන් මේ ගෑස් හොයන හැටි මේ අන කඩාගෙන මම මේ දැන් ගෑස් හොයනවා. හැමතැනම ගෑස් බලනවා ගෑස් නෑ. දැන් ඉන්නේ හාලියල්ල. ඔන්න ඔකයි තත්ත්වය. අපි යනවා දැන් වෙන කඩේකට බලන්න. ඒජන්සිටත් කතා කරා. ඒජන්සිත් කිව්වා ලාප් ගෑස් නෑ කියලා. මොකද තව කොහෙවත් තියෙනවද කියලා. මේ රටේ දෙරටක තියෙන රටවල් දෙක තියෙන යුද්ධයක් ඉඳලා තමයි දැන් රටවල් දෙක තුනකට වෙලා තියෙනවා. 3-4 වෙලා තියෙනවා ඉස්සරහට ලාප් ගෑස් මොනවත් නැති වෙන හැඩක් තමයි තියෙන්නේ. බලමු එහෙනම් දැන් ගිහිල්ලා ඒ කඩේ කියලා බලමු. ඒකෙත් නැති වුණොත් ඉතින් නෑ තමයි. නිට්‍රෝ ගෑස් නම් තියෙනවා ඈ. ලාප් ගෑස් තමයි ගැටලුව. කොහමද තේවත් වල තියෙන ලස්සන මම දැන් මේ ගෑස් තියෙන තැනක තියෙනවා දැකලා මම මේ නැවැත්තුවා බලන්න. එම්ටි විතරයි තියෙන්නේ. එම්ටි විතරයි. මොකද කරන්නේ තින්නේ? මේ තැන දන්නවද? මම දැන් මේ තැන දක්වා ඇවිල්ලා තියෙන්නේ. හොඳේ. මේ රතු එළිය තියෙන වෙලාවේදී යන්න එපා කියලා තියෙනවා. හරිද? වාහනේනවා අපි තවමත් ගෑස් හොයනවා. වාහනකාරෝ ඉන්න උන්ට මාර හදිසිය යන්න. අරක රතු පාට එක පත් වෙලා ඉවරනකන් ඉන්නේ කොළ පාට එක. පත් වෙනකන් ඉන්නෙම නෑ. යන්නම තමයි හදන්නේ. ඒගොල්ලෝ තමයි කෙලව ගන්න අපේ උ. නිමීට ඵලයල්ලා. අය හදිස්සි නෑනේ. යුද්ධයක් තියනවද නෑනේ. ඒක පුළුවන් තරම් නිමීට ඵලයල්ලා. නිමීට ගිහිල්ලා උඹලගේ කාර්යය ඉෂ්ට කරගනින්න. නරුණොත් එහෙම ඊට පස්සේ ඉතින් උඹලගේ දෙමව්පියන්ට තමයි පාඩුව. අසාද බැඳින්න නම් ගෑනිට මිනිහට ළමයින්ට. හැමතැනම ගෑස් හොයනවා. කිසිම තැනක නෑ. ඒ නිසා උඹලත් පුළුවන් නම් ගෑස් ටිකක් පුරවලා තියාගනින්න. නැත්තම් වෙන්නේ ඉස්සරහට ගෑස් නැතුව ඉන්න තමයි. හරිද? නිට්‍රෝ ගෑස් නම් තියෙනවා. ලාප් ගෑස් විතරයි නැත්තේ. ලංකාවේ ගොඩක් තැන්වල නෑ දැනට. මං ආපහු හැමතැනකම නෑ. ඒජන්සි වලට කතා කරා කොහෙවත් නෑ කියලා කිව්වා. ඉතින් බල්ලා තේරුම් නෑනේ. දැන් ඉතින් යනවා. මොකද කරන්නේ ඉතින්? මොනවන් තරම් ඉතින් ගෑස් පුරව ගන්නilla. රටවල් අතර යුද්ධයක් තියෙන නිසා ඉස්සරහට මොනවත් නැති වෙන්නත් පුළුවන් ඉතින්. ඒක දැන් හිතා ගන්න පුළුවන් තා මාසයක් විතර යනකොට. මොකද ඒ රටවල අර මුහුදු මාර්ගයෙන් වැව්වට පස්සේ ඉස්සරහට
දෙයක් නැති වෙයි. එහෙනම් අපි යම් පුතේ. යම් ගෙදර යම්. ආයෙ ඉතින් බලමු ආප දවසකනේ. එතකන් දරන ලිපේ කමු. මම මේක ගොඩක් දුරට මේක කරේ ඇත්තටම කවුරුත් අපහසුතාවටපත් කරන නෙමෙයි. ලාප් ගෑස් දැනට නැහැ. නැති හින්දා තමයි කරේ. අනිත් අය අපහසුතාවටපත් නොවෙන්න. ඒ නිසා දැම්ම තියනවනම් මේ පුරුවගෙන තියාගන්න. නැත්තම් උඹලටත් වෙන්නේ මං වගේ ගෑස් මුළු ලංකාවෙම හොය ඉන්න ඒජන්සි වලට කතා කරනකොට උන් කියන තාවම ආවේ නැහැ කියනවා. ඊට පස්සේ එක මාම කෙනෙකුට කතා කරා කඩේකට ගිහලා එවපර. ඇයි නිවුස් වල දැක්කේ නැද්ද? නිවුස් වල දැක්කේ නැහැ. එන්නේ නැහැ කියලා කිව්වනේ ගෑස් නැහැ කියලා ලංකාවේ. එහෙම කිව්වලු. ඉතින් අපි දැක්කේ නැහැ එහෙම දෙයක්. ඉතින් ඒ නිසා කියන්නේ ගෑස් තියෙනවා නම් ගෑස් නැත්තම් දැම්ම පුරව ගනින්න ඉස්සරහට වෙන්නේ නැත්තම් ගෑසුත් නැතුව ඉන්න නිසා පුරවන්න පුරව ගනින්න දැම්මම නැත්තම් අර රටවල් දෙක යුද්ධයක් යනවා. යුද්ධ නිසා උඹලට අපහසුතාවට පත් වෙයි. එහෙනම් ජය වේවා. තවත් කට්ටියට බලන්න ෂෙයා කරපල්ලා. මොකද අනිත් අයට ගොඩක් වැදගත් වෙයි.